everyone, welcome to my YouTube channel. අද හදන යන කේක් එක ගොඩක් ස්පෙෂල් කේක් එකක්. මොකද මදර්ස් ඩේ එකට තමයි මේ කේක් එක හදන්නේ. හැබැයි අම්මා දන්නේ නැහැ ඒ කේක් එක හදන්නේ එයාට කියලා. අම්මට හොරෙන් තමයි මම මේ කේක් එක හදන්නේ. චූටි බෙන්ටෝ කේක් එකක් තමයි තියෙන්නේ. මේ වෙලාවේ අම්මා ගෙදර නැහැ. අම්මා ගෙදර නැති වෙලේ තමයි මම මේ වීඩියෝ එක ගන්නේ. මොකද අම්මා ගෙදර හිටියොත් අම්මා අහනවනේ මේක මොන කස්ටමර්ටද කාටද කියලා. ඒ නිසා අම්මා ගෙදර නැති වෙලේ කොහොම හරි කේක් එකක් හදලා අම්මව සර්ප්‍රයිස් කරන්න තමයි මේ හදන්නේ. අපි බලමු කොහොමද කේක් එක හදන්නේ. ඒ වගේම අම්මා කොහොමද සර්ප්‍රයිස් වෙන්නේ කියලා. දිගටම මගේ වීඩියෝ එක බලාගෙන ඉන්න. කෝඩ් එකම දාලා ෆිනිෂ් කරලා තියෙනවා. හැබැයි සම්පූර්ණ ෆිනිෂ් නැහැ. අපි දැන් බලමු මේකට කොහොමද ඩිසයින් එක ඇඩ් වෙන්නේ කියලා. මම මේකට ලොකු ඩිසයින් එකක් ඇප්ලයි කරන්නේ නැහැ. අම්මට දෙන්නේ. අම්මා වැඩි කැමති නැහැ ලොකු ඩිසයින් වලට. පොඩි ඩිසයින් වල තමයි අම්මා කැමති. අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා. මේක නම්බර 16 නොසල් එක. නම්බර 16 නොසල් එකෙන් තමයි මම මේ ඩිසයින් එක කරන්නේ. එහෙන් සද්ද හේවලට වැඩි ගැන හිතන්න එපා. කුරුල්ලන්ගේ සද්ද තමයි ඔය ඇහෙන්නේ. ඔය විදිහට තමයි ඩිසයින් එක වෙන්නේ කේක් එකේ. සිම්පල් ඩිසයින් එකක් තමයි මම මේකට ඇප්ලයි කරන්නේ. කලින් ඉක්මනටම කේක් එක ඩෙකොරේට් කරලා ඉවර කරන්න ඕනේ. මං හරි ආසයි අම්මත් එක්ක එහෙම යන්න. ඒ වගේම යත් එක්ක කෑම හදන්න, කේක් හදන්න. මොකද කේක් හදනකොට විශේෂයෙන්ම මට උදව් කරනවා. ඒක මම මෙතනදී අනිවාර්යෙන් කියන්න ඕනේ. මට කරන්න පුළුවන් හැමදේම මම අම්මා වෙනුවෙන් කරනවා. ඒ වගේම එයාව සතුට කරන්න පුළුවන් හැම දෙයක්ම කරනවා. ඒ වගේ පොන්චි සතුටු කිරීමක් තමයි මම මේ කරන්න යන්නේ අද.